නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ජෛමානි භික්ඛවේ විවාද මූලානීති. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මිහිරි බණපදයක් ශ්‍රවණය කරන්නට සිත පහදවාගෙන සිටින සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව සැලසේවා. උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ඇසෙන ශාන්ත බණපදය හේතු වාසනා වේවා කියලා මම ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. දිය හැකි උසස්ම දානය මේ මහ පොළව මත තථාගත ධර්මය තව කෙනෙකුට අසන්නට සැලැස්වීම. බුදුරජාණන් වහන්සේ තුන් ලෝකය සනහාලන මිහිරි බ්‍රහ්මස්වරයෙන් පුරා 45 අවුරුද්දක් වදාහල සෑම බණපදයක්ම රස වශයෙන් එකම විමුක්ති රසයෙන් යුක්තයි. එයින් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ උතුම් ධර්මය අසන ඇත්තන්ට, පුරුදු කරන ඇත්තන්ට උතුම් ධර්මාවබෝධය නැමැති රසය ඇති කර දීම පිණිසමයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කොතනින් ඇහුවත්, සූත්‍ර වශයෙන් ඇහුවත්, විනය වශයෙන් ඇහුවත්, අභිධර්මය වශයෙන් ඇහුවත්, එකී විමුක්ති රසය ඒකාන්තයෙන් ජනනය කරනවා, හදවතේ ඇති කරනවා. හැම කෙලෙස් සිඳ බිඳදා ශාන්ත අම නිවන් මගේ ගමන් කරන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඒ ශාන්තිය පිළිබඳව දැන හඳුනා ගන්නවා ආරම්භයේ පටන් මේ ධර්ම මාර්ගය තුල. ඒ වගේම තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ධර්ම විනය වශයෙන් දෙආකාරයකින් විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත අංගුත්තර කුද්දක කියන මේ පංච නිකායත්, ඒ වගේම ධම්මසංගණී, විභංග ප්‍රකරණ ආදී සප්ත ප්‍රකරණ වලින් යුතු අභිධර්ම පිටකයත් ධම්ම කියන කොටසට ඇතුළත් වෙනවා. පරාජිකා පාළි, පාචිත්‍ය පාළි ආදී වශයෙන් විනය පිටකයට බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ, පනවා වදාළ සතර සංවර ශීලයන් ඇතුළත් ඒ උතුම් විනය ප්‍රඥප්තීන් ඇතුළත් වෙනවා. ඒ විදිහට ධර්ම විනය වශයෙන් දෙආකාරයකින් මේ උතුම් ධර්මය අද පවා අපට ඇසෙනවා. සූත්‍ර විනය අභිධර්මයේ වශයෙන් ආකාර 3කින් මේ උදාර උතුම් ධර්මය අපට අද ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ වගේම සුත්තගේය වේයාකරණ, ගාථා, උදාන, ජාතක, අභුත ධම්ම, වේදල්ල මෙකී ආකාර 9න් නවාංග ශාස්ත්‍රෝ ශාසනය නමින් අද පවා අපට ඒ තථාගත ධර්මය අසන්නට ලැබෙනවා. කොයි විදිහට ඇහුවත් අසන්නේ තථාගත සිරි මුව මඩලින් වදාළ මිහිරි බුදු වදනක් නම් අසන්නාගේ සිත ඒකාන්තයෙන්ම සංසිඳෙනවා. කෙලෙස් කිලුටු
පහව ගිහින් ඒ සිත ප්‍රභාස්වර වෙන බව සත්‍යයි. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයේ අසම සම සතුට සොම්නස ප්‍රීතිය සුවය විඳපු උතුමන් වහන්සේ. ජීවමානව වැඩ සිටපු කාලේ ඒ තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තිය නම් වූ අකම්පිත සමවතට සමවදිමින් ලොව ඇතිතාක් සාන්ත සුවයන් කැටි වූ ඒ නිවන් මිහිර තථාගතයන් වහන්සේ විඳිනවා. ශ්‍රාවකයන්ට ඒ සඳහා මග හසර පාදා දෙනව මහා කරුණාවෙන්. එදා වැඩ හිටපු රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදිලා මේ මහ පොළවේ වැඩ හිටපු ඉතිහාසය මොන තරම්නම් ආශ්චර්යමත් වන්නට ඇතිද. මගඵලලාභී උතුමෝ ඒ තම තමා ලැබූ ඵල ධර්මයන්ට ඒ ඵල සමවත් සුවය විඳිමින් වැඩ හිටපු හැටි සිහිපත් වෙනකොට ඒ යුගයේ හිටපු මිනිස්සු දෙවියෝ බ්‍රහ්මයෝ මොනතරම්නම් වාසනාවන්ත පිරිසක්ද කියන මේ කාරණය නිතතින්ම සිතට නැගෙනවා. අද වගේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ මහා ශ්‍රාවක රහතන් වහන්සේලා මහා රහත් උත්තමාවියෝ මගඵලලාභී උතුමෝ බොහෝ සෙයින් වැඩ හිටපු ඒ ඉතිහාසයේ ඒ රමණීය යුගයේ ඒ ශාන්ත යුගයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් ලද අසීමිත ශාන්තිය දෙවි මිනිසුන් අතර පැතිර ගිය යුගයේ පුදුමාකාර සමගියකින් සාමයකින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ මහ පොළොව මත ජීවත් වුණා. ඔවුන් හට වර්ගවාද කලකෝලාහල ඇතිවන නිමිති තිබුණේ නැහැ. සෑම මොහොතකම නිවනට යොමු කළ සිත් ඇතිව වාසය කළපු ආර්යයන් වහන්සේලා නිසා ජන සමාජය සුවපත් වුණා. ගමින් ගමට තථාගතයන් වහන්සේගේ සද්ධර්ම සංදේශය රැගෙන ගිය මහා රහතන් වහන්සේලා නිසා අපමණ පිරිස් තථාගතයන් වහන්සේගේ අනුත්තර ශාන්තිය බෙදා දෙන බුදුසසුනේ ශ්‍රාවකයන් බවට පත් වුණා. සෑම කෙනෙකුටම එකසේ පෙන් පහසු විය හැකි සිසිල් සුවදායක ගංගාවක් වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ මිනිසුන්ගේ හද సంతානවලින් ජීවිතවලින් යුගයෙන් යුගයට ගලාගෙන ගියේ ලක්ෂ ගණනින් මගඵලලාභීන් මේ මහ පොළවට දායාද කරමින්. එබඳු ආශ්චර්යමත් ඉතිහාසයක් අපට හිමි වුණා. බුදුරජාණන් වහන්සේ පුරා අවුරුදු 45ක් මහ පොළවේ සිරිපා තබ තබා වැඩම කරමින් ඒ අනුත්තර ශාන්තිය ලෝ සතුන්ට බෙදා දුන්නා. මහරහතන් වහන්සේලා ඉන් අනතුරුව තථාගතයන් වහන්සේගේ විරාගී නික්ලේශී පණිවිඩය ලෝ සතුන්ට බෙදා දුන්නා. මහා සංඝරත්නයේ පරපුරින් මේ උතුම් දහම අද දක්වාම ලෝ සතුන්ට ඇසෙන්නට සැලසුවා. එහෙම හිතනකොට ඒ භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා මොනතරම් අනුකම්පාවකින්ද අපට මේ තථාගත ශාසනය සුරක්ෂිත කරලා දුන්නේ කියන මේ කාරණය සිහිපත් වෙනවා. වගේම අපි ඒ උතුම් උදාර ශාන්තිය ඒ ශාන්ති ශාසනය සැබවින්ම ජීවිතයට සම්බන්ධ කරගෙන බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වූ ධර්මයේ හැසිරීම තුළින් ලැබිය යුතු උතුම් විමුක්තිය අප සියලු දෙනා ලබනවද කියන මේ ප්‍රශ්නය ඉතුරු වෙනවා, සිහිපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සතුටු වන්නේ මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස පිළිවෙත් පුරන හෝ ඒ පිළිවෙත් පිරීමෙන් මේ උතුම් ධම අවබෝධ කරගත් ශ්‍රාවකයන් සම්බන්ධයෙන් පමණයි.
එසේ නොවී හුදු මේ දහම කටපාඩම් කළ පමණින් හෝ ඉගෙන දරාගත් පමණින් හෝ ධර්මාවබෝධය පිණිස වෙහෙසෙන්නේ නැත්නම් ප්‍රතිපත්තිය ප්‍රතිවේධය අතහැර දාලා නම් ඉන්නේ. එබඳු ශ්‍රාවකයන් පිළිබඳව ශාස්ත්‍රූන් වහන්සේ සතුටු වන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේගේ පරම පැතුම උනේ අනන්ත සසරක පටන් සියලු ලෝ සතුන්ට මම මේ උදාර ශාන්තිය දහම් අම මිහිර ලබා දෙනවා කියන කාරණය. ඒ වෙනුවෙන්ම දහම් දෙසූ, ඒ වෙනුවෙන්ම අපමණ කාලයක් පාරමී ධර්ම පුරා මේ උදාර ශාන්ති මාවත මතු කළ තථාගතයන් වහන්සේගේ සිරිපාපියුම් අභියස උත්තම පූජාවෙන් පූජා කරන්නට නම් මේ අසන දහම ඔබ ජීවිතයට සම්බන්ධ කරගන්න බලන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සැමකල්හි සාන්ත සිත් ඇති, නිවී ගිය සිත් ඇති, වාද විවාද අතහැර දැමූ, වෛරය ක්‍රෝධය පලිගැනීම අතහැර දැමූ, එකට එක කිරීම අතහැර දැමූ, නපුරු කායවාක් මනෝකර්මයන්ගෙන් වෙන් වූ, අතිශයින් නිවුන සැනහුණ උපශාන්ත ජීවිත ගත කරන පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය තුළ ඒකී උදාර ගුණ ධර්ම මතුවෙලා ප්‍රකටව පෙනෙන්නට තිබිය යුතුයි. යම් ජීවිතයක වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා, මසුරුකම් නිරන්තරයෙන් පැන නගිනවා නම් බුදුරජාණන් වහන්සේ අපට ලබා දුන් ශාන්තිය අපි ලබාගෙන නැහැ. එනිසා මේ දහම අහන සියලු දෙනාම දිනෙන් දින මොහොතින් මොහොත බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වන්නට, ශ්‍රාවිකාවක් වන්නට මා සතු සුදුසුකම් මොනවාද? ඒ භාග්‍යවතුන් වහන්සේ අගය කළ, වර්ණනා කොට වදාළ මිහිරි ගුණ ධර්ම මගේ ජීවිතයේ තියෙනවද? නින්දා කළ, පිළිකුල් කළ ලාමක දුර්ගුණ තාම ප්‍රහාණය වෙලා නැද්ද? මේ විදිහට විමසා දවසින් දවස අවර බලා මරණය බලා යන මේ ගමනේ අඩුපාඩු අඩු කරගෙන, ගුණ ධර්ම දියුණු කරගෙන මිය දෙන්නට මොහොතකට හෝ කලින් මේ උත්තම ධර්මයේ ශාන්තිය විඳගන්න බලන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එදා මෙදා තුර මෙකී උතුම් ධර්ම මාර්ගය සුරක්ෂිත කරලා දුන්නේ. සුරක්ෂිත කරලා දෙන්නට ඒ උතුමන්ට හැකි වුණේ සුවිශේෂී කාරණයක්. ඒ උතුමන්ගේ ජීවිතවල කොයි කාලෙත් මතු වෙලා තිබුණ නිසා, රැඳී තිබුණ නිසා. කුමක්ද ඒ කාරණය? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කිසිදාක වාද විවාද ඇති කරගත්තේ නැහැ. විවාදං භයතෝ දිස්වා අවිවාදං ච ඛේමතෝ. විවාදය වාද කිරීම භයක් හැටියට සලකලා වාද නොකිරීම ക്ഷേමයක් හැටියට සලකලයි බුදු සව්වෝ එදා මෙදා තුර මේ උතුම් බුදු සසුනේ පිළිවෙත් සම්පූර්ණ කරලා ඒ ශාන්ත අමා නිවන වෙත ගමන් කළේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, වාද විවාද, ආරවුල්, මත භේද යම් පිරිසක් අතර ඇති වෙනවා නම් ඒ මත භේද ඇතිවීමට හේතු වන කරුණු 6ක් තියෙනවා. ධෛමානි භික්ඛවේ විවාද මූලානි කතමානි ච
මහණෙනි විවාදයන්ට තොඩු දෙන මුල්වන හේතු භූතවන කරුණු 6ක් මම බුදු වැසින් දැකබදාරනවා. ඒ 6 මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද භික්ඛවේ භික්ඛු කෝධනෝ හෝති උපනාහි. මහණෙනි යම් භික්ෂුවක් එහෙම නැත්නම් ගිහි ශ්‍රාවකයෙක් යම් පුද්ගලයෙක් කෝධනෝ හෝති උපනාහි කිපෙන සුළු ස්වභාවයෙන් යුතුව බද්ධ වෛර ඇතිව වාසය කරනවා නම් ඒ කිපෙන සුළුව බද්ධ වෛර ඇතිව වාසය කරන ඒ පුද්ගලයා සෝ සත්තරි අගාරවෝ විහෙරති අපපතිස්සෝ. ශාස්ත්‍රෝන් වහන්සේ ගැන අගෞරවයෙන්මයි ඔහු ජීවත් වෙන්නේ. ඔහුට ගෞරවයක් ඇතිවන්නේ නැහැ. ධම්මේපි අගාරවෝ විහෙරති අපපතිස්සෝ. ධර්මයේ පිළිබඳවත් ගෞරවයක් නැහැ. පැහැදීමක් නැතිවයි ඔහු ජීවත් වෙන්නේ. සංඝේපි අගාරවෝ විහෙරති අපපතිස්සෝ. සංඝ රත්නයේ පිළිබඳවත් පැහැදීමක් නැහැ, ගෞරවයක් නැහැ. ඔය කියන ලද ක්‍රෝධය, බද්ධ වෛරය යමෙකුගේ සිතේ තියෙනවා නම් සික්ඛාය පින පරිපූර්ණකාරී හෝති. බුදුරජාණන් වහන්සේ වදාරනවා යමෙකුගේ සිතේ වෛර කරන බව, කිපෙන බව, බද්ධ වෛරය එකට එක කරන බව තියෙනවා නම් එයා සිල් ආරක්ෂා නොකරන කෙනෙක් කියලා. සිල් පුරන්න එයාට හැකියාව ලැබෙන්නේ නැහැ. බලන්න සිතක ඇතිවන වෛරී ස්වභාවය මොන තරම්නම් විනාශයක් අපට සිද්ධ කරනවද? බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය නැති වුණා කියන්නේ හැම විපතකටම අතවැනුව හා සමානයි. ධර්මයේ පිළිබඳව ගෞරවය නැති වුණා කියන්නේ එයාට ඉතුරු වෙන්නේ අධර්මයේ හැසිරෙන්න. සංඝ රත්නයේ පිළිබඳව ගෞරවය නැති වුණා කියන්නේ එයාට ඉතුරු වෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයන් සරණ යන්න. සීලය සම්පූර්ණ කරන්නේ නැහැ කියන්නේ එයා ඒකාන්තයෙන්ම වැරදි කායවා කර්ම ඇති මිත්‍යා ප්‍රතිපදාවේ ගමන් කරන කෙනෙක් වෙනවා. අපාගාමී පුද්ගලයෙක් වෙනවා. යෝසෝ භික්කවේ භික්ඛු සත්තරි අගාරවෝ විහෙරති අපපතිස්සෝ. මහණෙනි ඔය විදිහට ක්‍රෝධයෙන් බද්ධ වෛරයෙන් යුතු පුද්ගලයා ශාස්ත්‍රෝන් වහන්සේ ගැන ගෞරවයක් නැහැ. ධර්මයේ සංඝ රත්නය ගැන ගෞරවයක් නැහැ. සීලය සම්පූර්ණ කරන්නේ නැහැ. ඒ පුද්ගලයා භික්ෂුවක් නම් සෝ සංඝේ විවාදං ජනේති. එයා මොකක්ද කරන්නේ? සංඝ රත්නය අතර වාද විවාද ඇති කරනවා. භික්ෂූන් වහන්සේලා පිල් බෙදෙන විදිහේ ප්‍රකාශ කරනවා. භික්ෂූන් වහන්සේලා නොයෙක් විදිහේ ප්‍රශ්නවලට ආරවුල්වලට මුල් කරගන්නවා. සෙසු භික්ෂූන් වහන්සේලාගේ හිත්වල වෛරය, ක්‍රෝධය, වර්ගවාදය ඇති කරනවා. ඇති කරලා සංඝයා අතර අර්බුද ඇති කරන්න නිර්මාණය කරන්නේ පුද්ගලයා කටයුතු කරනවා. යෝ හෝති විවාදෝ බහුජනාහිතාය බහුජනාසුකාය බහුනෝ ජනස් අනත්ථාය අහිතාය දුක්ඛාය දේව මනුස්සානං. ඒ ඇතිවන විවාදය බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට දුක් පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, බොහෝ දෙනාට දුගතිය පිණිස නිවන් මඟ වැසී යන්නට හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ වදාරන්නේ මහා ප්‍රඥාවෙන් ලෝකය දෙස බලලා, මහා කරුණාවෙන් ලෝ සතුන් සසර දුකින් මුදවනවා කියන බලාපොරොත්තුවෙන්. විවාදය, වාදය, වචනවලින් ඔවුනොවුන් බැනගැනීම, මේ දේවල් ශාස්ත්‍රූන් වහන්සේ ඍජුවම එක හෙලාම ප්‍රතික්ෂේප කොට වදාලා කිසිදාක අනුමත කළේ නැහැ. ඒ වාද විවාද යම් තැනක ඇති වෙනවා නම්, සංඝ සමාජයේ ඇති වෙනවා නම්,
ගිහි සමාජයේ ඇති වෙනවා නම් ඇතිවන්නේ දුක පිණිසමයි. භික්ෂූන් වහන්සේලා දෙනමක් පළමු කොට වාදයක් ඇති කරගෙන ඊතා කුඩා කාරණයක් නිසා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ කොසඹෑ නුවර මහා ගැටලුවක් අර්බුදයක් නිර්මාණය කළා. කොසඹෑ නුවර ඝෝසිතාරාමේ හිටපු සංඝ පිරිස දෙකට බෙදුණා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අවවාද කළා, අනුශාසනා කළා, ජාතක දේශනා අතීත කතා කියා දීලා සමගි වෙන්න කියලා මතක් කොට වදාලා. ඒ වුණත් ඔවුන් ගණන් ගත්තේ නෑ. ඒ වාදය බොහෝ කාලයක් දීර්ඝ කරලා පවත්වල අවසානයේ තමයි බොහෝ අකුසල් පව්කර්ම සිද්ධ කරගෙන නතර වුණේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ පවා එහෙම වුණා නම් ඔබ හිතන්න, වාද විවාද හිතක ඇති වුණොත්, තර්ක කරන්න හිතුනොත්, භික්ෂූන් වහන්සේලා ඔවුන් අතර බැන වැදුනොත්, නපුරු වචන කියාගත්තොත්, ඔවුන්ට චෝදනා කරගත්තොත්, අප්‍රසිද්ධියේ වේවා ප්‍රසිද්ධියේ වේවා එමගින් සිදුවන්නේ දෙවියන් සහිත ලෝකයට පිරිමැසිය නොහැකි මහා පාඩුවක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඒ පුද්ගලයා වාද කරන කෙනා භික්ෂුවක් වුණාම ශ්‍රද්ධාව නැතිව යනවා. ඒ වගේම ධර්මය පුරුදු කරන්න අතහැරලා දානවා. ක්‍රෝධය, බද්ධ වෛරය මොකක් හෝ කාරණයක් නිසා සිතේ ඇති කරගෙන තමා සීලයෙන් පිරිහෙනවා. පවට ලැජ්ජාව බය ඇතිවන්නේ නැහැ. ඕනෑම ගණයේ වැරැද්දක් කරන්නට ඍජුව ඉදිරිපත් වෙනවා. භික්ෂුවකගේ තිබිය යුතු ශාන්ත සුන්දර භාවයන්, ශාන්ත සීල ස්වභාවයන් අතහැර දානවා. ඇවිස්සී ගිය ස්වභාවයෙන් යුතුව හරියට අලු ගොඩකට ගලකින් ගැසුවා වගේ කටයුතු කරන්න ගත්තොත් ඒ භික්ෂුව සංඝ සමාජය තුළ සිල්වත් ගුණමත් සංඝ රත්නය අතර පිළිකුලට භාජනය වෙනවා. ගිහි සමාජය තුලත් පිළිකුලට භාජනය වෙනවා. ඒ වගේම බොහෝ දෙනා එබඳු භික්ෂූන් දෙස බලා නොයෙක් නපුරු වචන ප්‍රකාශ කරමින්, චෝදනා ගර්හා කරමින් පෞරස් කරගන්නවා. දෙපිරිසටම එබඳු හැසිරීම යහපත පිණිස නෙමෙයි පවතින්නේ, අයහපත පිණිසමයි. අපි හැමෝටම මේ උතුම් බුදු සසුන ලැබුණේ උතුම් ධර්මය අවබෝධ කරගෙන ශාන්ත අමා නිවනින් සැනසෙන්නනේ. එනිසාමයි බුදුරජාණන් වහන්සේ මේ සෑම අනුශාසනාවකදීම ගිහි පැවිදි අප සියලු දෙනාටම පිරිය යුතු, සම්පාදනය කළ යුතු උදාර ගුණ ධර්ම පිළිබඳ ඒ පණිවිඩය නැවත නැවත මතු කරලා දේශනා කරන්නේ. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. අනුමාත්‍ර වරදෙහි බය දකිමින්, ඊතා කුඩා වරදෙහි බය දකිමින් හික්මෙන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. එහෙම නොවුනොත් විශේෂයෙන් සසුන්ගත වූ පිරිස, මහා සංඝරත්නය, භික්ෂූන් වහන්සේලා එකී වගකීම අතහැරලා දැම්මොත් යටත් පිරිසෙයින් සාමණේරයන් වහන්සේලා දෙනමක් හෝ ඔවුනොවුන් වාද කරගන්නව නම් කාරණය කුමක් හෝ වේවා, කාරණය වැදගත් වන්නේ නැහැ. සත්‍ය කාරණයක් සම්බන්ධයෙන් වේවා, අසත්‍ය කරුණක් සම්බන්ධයෙන් වේවා, යුක්තියක් සම්බන්ධයෙන් වේවා, අයුක්තියක් සම්බන්ධයෙන් වේවා, සාධාරණී ඉටු කර ගැනීම සඳහා වේවා, කොයියම්ම හෝ කාරණයක් මුල් කරගෙන වාද විවාද පැන නැගීම තථාගතයන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. යම් ප්‍රශ්නයක්, ගැටලුවක් භික්ෂුන් වහන්සේලා අතර ඇති වුණොත් ඒ විසඳ ගන්නා ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අධිකරණ සමත
7ක් දේශනා කරමින් ඕනෑම විදිහේ ප්‍රශ්නයක් සංඝ සමාජය තුල ඇති වුණොත් ඒ විසඳ ගන්නා ක්‍රමය ඊ타ත්ම ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ බුදුමුවින් මහා ප්‍රඥාවෙන් දේශනා කළා තිබියදී හැම ප්‍රශ්නයකටම ගැටලුවකටම පිළිතුර ශාස්ත්‍ර ශාසනය තුල ශාස්ත්‍ර විනය තුල ලබා දී තිබියදී වාද විවාද ඇති කරගෙන කටයුතු කරනවා නම් ඒ සැබවින්ම නින්දනීයයි, ඒ සැබවින්ම පිළිකුල් සහගතයි, ඒ සැබවින්ම ශාස්ත්‍රෝන් වහන්සේගේ උත්තම අනුශාසනාව, උත්තම ධර්මය, උත්තම ශාසනය ඕසක්කාපේති නැත්නම් නැති කරනවා, අතුරුදන් කරනවා. බුදුරජාණන් වහන්සේ ලබා දුන් ශාන්ත නිවන් මඟ මකා දමන්නට ඒ අත්ෝ කටයුතු කරනවා කියලයි මේ උතුම් ධර්මය තුල පෙන්වන්නේ. එනිසා ක්‍රෝධයෙන් පරවශ වෙලා වෛර හදාගෙන එය නැවත නැවත බලවත් වන විදිහට කටයුතු කරමින් බද්ධ වෛරයන් බවට පත් කරගෙන ගිහි පැවිදි යමෙක් කටයුතු කරනවා නම් මතක තබා ගන්න, ඒ දෙපිරිසම කරන්නේ බුදුරජාණන් වහන්සේ කල්ප කෝටි ගණනක් අපමණ දුක් උහුලලා සොයාගත්ත, මතු කරගත්ත, අවබෝධ කරගත්ත, අවබෝධ කරගෙන දේශනා කරලා පිහිටුවා වදාළ මේ උතුම් බුදු සසුන මකා දැමීමක්මයි ඒ අය සිද්ධ කරන්නේ. ඒ පාපයට කිසි කෙනෙක් සම්බන්ධ වෙන්න එපා. කිසිම තැනක වාදයක් විවාදයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර හටගෙන තියෙනවා නම් මොනම හේතුවකින්වත් ඒ දේවල් හා එකතු වෙන්න එපා. අදහස් ප්‍රකාශ කරන්න එපා. නෑ හුණා වගේ ඉවත් වෙලා යන්න, නෑ හුණා වගේ මග හැරලා තමන්ගේ සීලයම ගුණයම විනයම ආරක්ෂා කරගන්න, ශ්‍රද්ධාවම රැකගන්න. වැරදුනොත් වරදින්නේ ශාන්ත නිවනට යන මාවත කියලා මතක තබා ගන්න. අපායේ වැටෙන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. දුගතියේ තිරිහන් ලෝකේ වැටෙනවා කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. පොඩි තැනක් වැරදුනහම ඇති අවුරුදු ලක්ෂ කෝටි ගණනකට දුගතියේ වැටෙන්න. ඒ වගේ අවාසනාවන්ත තත්වයකට කිසි කෙනෙක්පත් වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් පුද්ගලයෙක් එකී බලවත් ක්‍රෝධයෙන් බද්ධ වෛරයෙන් යුක්තව කටයුතු කරද්දී තෙරුවන් වහන්සේලා ගැන අගෞරවයේ දුස්සීල භාවයේ ඇති වෙලා කටයුතු කරද්දී අහිතාය දුක්ඛාය දේව මනුස්සානං, දෙවි මිනිසුන්ට අහිත දුක පිණිස පවතිනවා කියලා. කොහොමද එහෙම සිද්ධ වෙන්නේ? ද්වින්නම් භික්ඛූණං විවාදෝ කතං දේව මනුස්සානං අහිතාය දුක්ඛාය සංවත්තති. භික්ෂූන් වහන්සේලා දෙනමකගේ විවාදය කොහොමද දෙවි මිනිසුන්ට අහිත පිණිස පවතින්නේ? කොසඹෑ නුවර පළමු කොට භික්ෂූන් වහන්සේලා දෙනමක් අතර ඇති වූ වචන හුවමාරු අවසානයේ දෙවියන් බ්‍රහ්මයන් දක්වාම පැතිර ගියා. යම් විහාරයක ආරාමයක වෙසෙන භික්ෂූන් වහන්සේලා දෙනමක් කුමක් හෝ කරුණක් මුල් කරගෙන විවාද කරනකොට පළමු කොට මේ භික්ෂූන් වහන්සේලා යටතේ ඉන්න අතවැසි භික්ෂු සාමණේරවරු පිල් බෙදෙනවා. තමන්ගේ ගුරුවරයා කියන අදහස තරයේ හිතටගෙන කියන කාරණය ධර්මයක් වුවද අධර්ම කාරණයක් වුවද විනයක් වුවද අවිනයක් වුවද ඔවුන් පළමු කොට දෙකට බෙදෙනවා. ඉන් අනතුරුව ඒ භික්ෂූන් වහන්සේලා ඇසුරු කරන යම් සංඝ පිරිසක් වේ නම් ඒ පිරිසත් ක්‍රමානුකූලව දෙකට බෙදෙනවා. ඒ වගේම එසේ බෙදුන භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන අය ඉන්නවා.
තතෝ තේසං උපට්ඨාකා විවදන්ති. ආන්නේ උපස්ථායකයෝ වාද විවාද කරනවා. නැත්තම් දන් දෙන දායකයෝ උපස්ථාන කරන අය ඒ භික්ෂූන් වහන්සේලාගේ පැත්ත අරගෙන ඔවුන් කතා කරනවා. හරි වැරද්දක් ඇතැම් විට දන්නේ නැහැ. නමුත් මේ සාමාන්‍ය පුහුදුන් මනසක ඇති ලාමක ස්වභාවය එයයි සත්‍ය වුවත් අසත්‍ය වුවත් විමසීමකින් තොරව තමන්ට හොඳයි නම් තමන්ට ගැලපෙනවා නම් තමන්ගේ කෙනා කියලා හිතුවා නම් ඒ අය තමන්ගේ පැත්ත කියලා හිතලා තමන්ගේ කෙනා කියලා හිතලා ඡන්දයෙන් ද්වේෂයෙන් භයෙන් මෝහයෙන් අගදේට ගිහිල්ලා පිල් බෙදෙනවා. ඔය විදිහට යම් ආරාමයක විහාරයක පළමු කොට භික්ෂූන් වහන්සේලා දෙනමක් 3-4 නමක් අතර ඇතිවන වාදය ටිකෙන් ටික පැතිරිලා ධර්මයේ විනය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, සීලය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, වෙන යම් කාරණයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. කාරණේ කුමක් හෝ වේවා ඇතිවන වාදයෙන් අවසානයේ දායකයන් දෙකට බෙදෙනවා. ඊළඟට දේශනා කරනවා අත්ථ මනුස්සානං ආරක්ඛක දේවතා ද්වේ කොට්ඨාසා හොන්තේ. මිනිසුන්ගේ ආරක්ෂක දෙවිවරු කොටස් දෙකකට බෙදෙනවා. බලන්න අපට නොපෙනෙන විදිහට පුදුමාකාර ව්‍යසනයක් සිද්ධ වෙනවා වැරදි විදිහට ජීවිතය පැවැත්වුවොත්. ආරක්ෂක දෙවිවරු ඉන්නවා සිල් ගුණ ආරක්ෂා කරන ඇත්තන්ට. ඒ ආරක්ෂක දෙවිවරු බෙදෙනවා, කොටස් බෙදෙනවා. ආරක්ෂක දෙවිවරු පවා ඇතැම් විට මගඵල ලබලා නැත්නම් ඒ ඇත්තෝ අපේ ස්වාමින් වහන්සේ මෙහෙමයි කියන්නේ කියලා ඒ ස්වාමින් වහන්සේගේ පැත්ත ගන්නවා. එහෙම වෙලා අවසානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථා ධම්මවාදීනං ආරක්ඛක දේවතා ධම්මවාදිනියෝ හොಂತಿ. ධර්මවාදී පිරිසගේ ආරක්ෂක දේවතාවරු ධර්මවාදීන් වෙනවා. ඒ වගේම ඒ කතාව තුලේ විවාදය තුල අධර්මය කියන කොටස වේනම් ඒ අධම්මවාදීනං අධම්මවාදිනියෝ. අධර්මවාදී පිරිසට ඉන්න ආරක්ෂක දේවතාවරු අධර්මවාදීන් වෙනවා. ඔන්න දැන් භික්ෂූන් වහන්සේලා අතර භේදය ඇති වුණා. ඉන් අනතුරුව උපස්ථායකයෝ දායකයෝ අතර භේදය ඇති වුණා. ඉන් අනතුරුව ආරාමස්ථ විහාරස්ථ දේවතාවරු දෙකට බෙදුණා. ආරක්ෂක දේවතාවරු දෙකට බෙදුණා. තතෝ ආරක්ෂක දේවතානම් මිත්තා භුම්ම දේවතා භිජ්ජන්ති. ඉන් අනතුරුව ඒ ආරක්ෂක දෙවිවරුන්ගේ ඉන්න භූමාටු දෙවිවරු හිතමිතුරු වූ භූමාටු දෙවිවරු දෙකට බෙදෙනවා. ඒවං පරම්පරාය යාව බ්‍රහ්ම ලෝකා ඨපෙත්වා අරිය ශාවකේ සබ්බේ දේව මනුස්සා ද්වේ කොට්ඨාසා හොಂತಿ. බ්‍රහ්ම ලෝකය දක්වාම ආර්ය ශ්‍රාවක නොවූ දෙවි මිනිසුන් දෙකට බෙදෙනවා. බලන්න කොච්චර විනාශයක් සිද්ධ වෙනවද. මේ ලෝකේ කවදත් ස්වභාවය තමයි ධම්මවාදීහි පන අධම්මවාදීනෝව බහුතරා හොಂತಿ. ධර්මවාදීන්ට වඩා අධර්මවාදී අය තමයි මේ ලෝකෙ වැඩි. තතෝ යං බහුකේහි ගහිතං තං ගච්ඡanti. බොහෝ දෙනා විසින් යම් දෘෂ්ටියක් පාපී අදහසක් අරන් තියෙනවද අන්න ඒක ගන්න අය තමයි වැඩි. ධම්මං විස්සජ්ජත්වා බහුතරාව අධම්මං ගන්නහන්ති. ලෝකේ බොහෝ දෙනා ධර්මය අතහැර දාලා අධර්මයමයි ගන්නේ. තේ අධම්මං පුරක්ඛත්වා විහරන්තා අපායේ නිබ්බත්තන්ති. අවසානයේ ඒ අධර්මවාදීන් අධර්මයේ පැත්ත අරගත් අය මැරිලා ගිහිල්ලා අපායේ උපදින ඔන්න අවසාන ඉරණම. ඒවං ද්වින්නං භික්ඛූණං විවාදෝ දේව මනුස්සානං අහිතාය දුක්ඛාය හෝති. ඔන්න ඔය විදියට සංඝ දෙනමකගේ ඇතිවන විවාදය, භික්ෂු දෙනමකගේ ඇතිවන විවාදය බොහෝ දෙවි මිනිසුන්ට අහිත දුක අනර්ථය පිණිස පවතිනවා. කිසිම තැනක කිසිම මොහොතක සාමණේර ස්වාමින් වහන්සේලා දෙනමක් හෝ උපසපන් ස්වාමින් වහන්සේලා දෙනමක් හෝ මොන කාරණයක් හෝ මුල් කරගෙන වාද විවාද ඇති කර නොගත යුතුමයි.
ඇති කරගත්තොත් මේ කියන ලද විනාශේ කාන්තෙන් සිද්ධ වෙනවාමයි. අවසානයේ මේ විද්‍යට ආරක්ෂක දේවතාවරු පිල් බෙදෙනකොට ඉන් අනතුරුව සිද්ධ වන දේ තමයි කලට වැසි වසින්නේ නෑ. කලට භවභෝග පැසෙන්නේ නෑ. ස්වභාවික විපත් කරදර නොහිතූ අනපේක්ෂිත අවස්ථාවල මතු වෙනවා. රෝග ව්‍යසන හිංසා පීඩා ඇතිවෙනවා. ඒවා ගැන හරිහැටි අවබෝධයක් ඇතැම්මිට මේ සමාජය කිසි කෙනෙකුට නෑ කොහොමද ඇතිවෙන්නේ කියලා. මහා දුක් ආරවුල් ප්‍රශ්න ගැටලු දවසින් දවස අනපේක්ෂිත ලෙස මතු වෙලා මුළු ජන සමාජයක් ව්‍යවුලේ වැටෙන්නේ මේ කියන ලද විසම පරිහරණයන් නිසා. භික්ෂූන් වහන්සේලා අතර සමගිය ඒකාන්තයෙන්ම ශාන්තියක්. සුඛෝ බුද්ධානං උප්පාදෝ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම සැපයක්මයි. සුඛා සද්ධම්ම දේශනා තථාගත සිරි මුව මඩලින් මිහිරි බණපද දේශනා කිරීම සැපයක්මයි. සුඛා සංඝස්ස සාමග්ගී සංඝරත්නය අතර සමගිය ඇති වෙනවා නම් සමගිය පවතිනවා නම් එය පරම සැපයක්මයි. සමග්ගානං තපෝ සුඛෝ සමගි වූවන්ගේ භාවනාව තපස්කම් කිරීම තමයි ලෝ සතුන්ට ශාන්තිය පිණිස පවතින්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ විවාදයට තුඩු දෙන කාරණා දේශනා කරමින් පළමු කාරණය හැටියට දේශනා කළේ කුමක්ද? භික්ෂූන් වහන්සේ නමක් ක්‍රෝධයෙන් බද්ධ වෛරයෙන් යුක්තව කටයුතු කිරීම. මෛත්‍රිය කරුණාව මුදිතාව අතහැර දමා කටයුතු කිරීම තුළ ඇතිවන්නා වූ බෙදීම, ඇතිවන්නා වූ යුගග්‍රහය, ඇතිවන්නා වූ එකට එක කිරීම, නපුරු වචන හුවමාරු කර ගැනීම ටිකෙන් ටික පැතිරිලා ගිහිල්ලා ජන සමාජයට දිව්‍ය බ්‍රහ්ම ලෝකවලට පවා සමගිය පැතිරිලා යන්න හේතු වෙනවා. බොහෝ දෙනෙක් මරණින් මත්තේ අපාගාමි වෙනවා ඔය වාද විවාද වලට පැටළුනහම. එනිසා හොඳට මතක තියාගන්න මේවා ඇහෙනවා බොහෝ සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලාට. ඒ වගේම සදැහැති ගිහි ඇත්තන්ට ඔබ කිසිදාක මොන්නම කාරණයක් නිසා හෝ කාත් සමගවත් වාද විවාද කරන්න යන්න එපා. නොදන්නා නොතේරෙන අප්‍රකට දේවල් ඇති වුණොත් නැත්නම් ඒ බඳු අප්‍රකට කරුණු දැනගෙන විසඳගත යුතු අවස්ථාවක් ආවොත් ගෞරවණීය ස්වාමින් වහන්සේලා වෙත එළඹිලා ආදර බහුමානයෙන් යුක්තව එය අසා දැනගන්න, ධර්මානුකූලව විසඳගන්න. කිසිදාක වාදයට යන්න එපා. මේ උතුම් ධර්මයේ තුල අපට වාද කරන්න විවාද කරන්න ඔවුනොවුන්ට වචන වලින් බැනවදින්න කාලයක් නැහැ. තව නොබෝ කාලයයි අපේ පණ කෙන්ද රැකිලා තියෙන්නේ. ඒ ගැන හොඳට සිහි කරන්න. කිසි කෙනෙක් වාදයට විවාදයට හේතු වන කිසි දෙයක් කරන්න එපා. එයා බල්ලවත් පාපයක් කරගන්නේ. අපි නොහිතුවාට නොදැක්කාට අපේ මුවින් පිට වෙන සමහර වචන බොහෝ දෙනා ඒවා අහලා ඒවා අනුව කල්පනා කරලා චින්තන විපර්යාසයන් ඇති කරගෙන, දෘෂ්ටි විපර්යාසයන් ඇති කරගෙන, වැරදි විදිහේ සංඥා පණිවිඩ ලබාගෙන ජීවිත අනතුරේ හෙලා ගන්නවා. බොහෝ දෙනෙක් අනතුරේ හෙළන විදිහේ දේවල් වල සමාදන් කරවනවා. එනිසා මේ වගේ කාලයක බොහෝ වේගයෙන් ඇතැම් වචන ඇතැම් ප්‍රකාශයන් මේ ජන සමාජයේ පැතිරිලා යනවා. එනිසා කිසි කෙනෙක් එබඳු ලාමක දේවල් හා එක්වන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබෙන ශාන්තිය අපමණයි. ලාමක දේවල් වලින් ලැබෙන ශාන්තියක් නැහැ. සතුටක් සැනසීමක් නැහැ. එනිසයි මේ දේවල් එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒව රූපංචේ තුම්හේ භික්කවේ විවාද මූලං අජ්ජත්තං වා බහිද්ධාවා සමනුපස්සෙය්‍යාත තත්‍ර තුම්හේ භික්කවේ තස්සේව පාපකස්ස විවාද මූලස්ස පහානාය වායමෙය්‍යාත. මහණෙනි, ඔය ලාමක වාදයට විවාදයට තුඩු දෙන යම් කරුණක්
නුබලාගේ අභ්‍යන්තරයේ තියෙනවා කියලා දකිනවා නම් නුබලා මහණෙනි අප්‍රමාදීව ඒ පාපී විවාද මූලයට හේතු වන කාරණය දුරු කළා දාන්න උත්සාහවත් වෙන්න. නැවත නැවත වාද කරන්න ඒ කාරණය මුල් කරගෙන යන්නට එපා කියලායි වදාලේ. ඒව රූපංචේ තුම්මේ භික්කවේ විවාද මූලං අජ්ජත්තං වා බහිද්ධා න සමනුපස්සෙයාත. මහණෙනි විවාදයට තුඩු දෙන එබඳු කරුණක් ඇතුළත හෝ පිට හෝ නුබලා දකින්නේ නැත්නම් අනාගතයේ මත්තෙහිත් එබඳු ලාමක විවාදයට තුඩු දෙන කරුණු ඇති නොවීම පිණිස කටයුතු කරන්න. බලන්න බුදු කරුණාවක අසිරිය. තත්‍ර තුම්හේ භික්කවේ තස්සේව පාපකස්ස විවාද මූලස්ස ආයතින් අනවස්සවාය පටිපජ්ජයාත. මේ වර්තමානයේ මේ වෙනකොට මහණෙනි නුඹලා අතර වාද විවාද ඇති වෙලා නැත්නම් අනාගතයේත් වාද විවාද ඇති නොවන විදිහටම වැඩ කරගන්න. වාදයට විවාදයට හේතු වන යම් ක්ලේශයක් වේනම් පාපයක් වේනම් අකුසලයක් වේනම් එය දුරු කර ගැනීම පිණිසම කටයුතු කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒව මේ තස්ස පාපකස්ස විවාද මූලස්ස පහානං හෝති. ඔන්න ඔය විදියට පාපී විවාද මූලය විවාදයට හේතු වන කාරණය දුරු කළා දාන්න බුදුරජාණන් වහන්සේ ළඟට වදාරනවා. පුනච පරම් භික්කවේ භික්ඛු මක්ඛී හෝති පලාසී. දෙවන විවාදයට හේතු වන කාරණය මේ ශාසනයේ ඉන්න යම් භික්ෂුවක් එහෙම නැත්නම් ගිහියැත්තෙක් අන් අයගේ ගුණමකු ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම අන් අයගේ තියෙන ගුණ අනුමෝදම් වෙන්න කැමති නෑ. තව කෙනෙකුගේ තියෙන භික්ෂුවක් වුණොත් ඒ භික්ෂූන්ගේ ගුණ පිළිගන්න කැමති නෑ. කොච්චර ගුණ තිබුණත් අනුමෝදම් වෙන්නේ නෑ, අපහාසමයි කරන්නේ. ඒ වගේම තමනුත් ඒ හා සමාන ගුණවලින් යුක්තයි කියලා හිතන්න පෙළඹෙනවා. හිතලා කතා කරන්න පෙළඹෙනවා. ආන් එතනින් වාද විවාද පැන නගිනවා. ගුණමකන ස්වභාවය, ඒ වගේම තමන් සමානයි කියලා හිතන ස්වභාවයත් යම් මනසක ඇති වුණොත් ඒ මත පිහිටා කතා කරන වචන වලින් වාද විවාද ඇති වෙනවා. ආරවුල් ඇති වෙනවා. පෙරසේම ඒ ආරවුල් පැතිරිලා ගිහිල්ලා දෙවි මිනිසුන් සහිත ලෝකයට අහිතක්මයි අලාභයක්මයි සිද්ධ වන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ගුණමකන ස්වභාවය, ඒ වගේම යුගග්‍රහය, එහෙම නැත්නම් තමන්ට වඩා උසස් ගුණ තියෙන උදාර ගුණ තියෙන අයගේ ජීවිත දිහා බලලා මටත් ඒ ගුණ තියෙනවා කියලා හිතන ලාමක ස්වභාවය. මේ මනසේ එබඳු ලාමක ස්වභාවයන් ඇති වෙනවා. ඒ ඇතිවන ලාමක ස්වභාවයන් කිසිදාක අනුමෝදම් වෙන්න එපා. මක්ඛීති පරේසං ගුණමක්ඛන ලක්කනේන මක්ඛේන සමන්නාගතෝ කියලයි දේශනා කරන්නේ. අන් අයගේ ගුණමකන ස්වභාවයෙන් යුක්ත කෙනාට මක්ඛී කියලා කියනවා. ඒ වගේම පලාසීති පලාසෝ පරස්ස ගුණේ ඩංසිත්වාවිය අපනේතිති අත්තෝ. හරියට දෂ්ට කරලා දැහැලා අන් අයගේ ගුණ ඉවත් කරනවා වගේ ස්වභාවයෙන් යුක්ත නම් අන්නේ කෙනාට කියනවා පලාසී පුද්ගලයා කියලා. ගුණමකන ස්වභාවය මක්ඛී, ඒ වගේම අන් අයගේ ගුණ ඉවත් කරලා දාලා තමනුත් සමානයි කියලා හිතන්න පෙළඹෙන ස්වභාවය පලාසී. මෙන්න මේ කාරණය බුදුරජාණන් වහන්සේ වදාරනවා විවාදයට මුල්වන දෙවන කාරණය ලෙස. තුන්වන කාරණය තමයි ඉස්සුකී හෝති මච්චරී. ඊර්ෂ්‍යාවෙන් යුක්තයි, මසුරුකමින් යුක්තයි. යම් භික්ෂුවක් ඊර්ෂ්‍යා කරනවා නම්, මසුරුකම් කරනවා නම් අන්න එතනින් විවාද පැන නගිනවා, ආරවුල් පැන නගිනවා. පෙරසේම එය දෙවි මිනිසුන් සහිත ලෝකයට අහිත පිණිස පවතිනවා. හතරවන විවාදයට තුඩු දෙන කාරණය තමයි සට්ඨෝ හෝති මායාවී. කපටිකමින් යුක්ත වීම. භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණොත් භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ තිබිය යුතු උදාර ගුණයක් තමයි කපටි නොවීම. සට්ඨෝති කේරාටිකෝ. කපටිකම කියන කාරණය බොහෝ දෙනා දන්නවා එනකොටම. එබඳු කපටිකම් යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් මායාවීති කත පටිච්ඡාදකෝ. මායාවී කියලා කියන්නේ කරපු දේවල්, කරපු වැරදි සංගවනවා. යථා භූතං තත්වාකාරයෙන් තමා ගැන
සංඝරත්නයේ ඉදිරියේ ප්‍රකාශ කරන්නේ නැහැ. යම් භික්ෂූන් වහන්සේ නමක් වැරද්දක් කළොත්, විනය උල්ලංඝනය වීමක් සිදු වුණොත්, උපසම්පදා ස්වාමීන් වහන්සේලා ඉදිරියේදී ඒ පිළිබඳව කියලා පිරිසිදු වන ක්‍රමයක් තියෙනවා මේ ශාසනය තුල. ඒ සිදුවන වැරද්ද කිව්වහම, සිදු වූ වැරද්ද ඒ විදිහටම කිව්වහම මහා සංඝරත්නයේ ස්වාමින් වහන්සේලා ඊට සරිලන යථා ධම්ම පටිකරණය සිද්ධ කරලා ඒ වැරද්දෙන් ඒ භික්ෂුව මුදවා ගන්නවා. එබඳු ක්‍රමයක් එදා මේ බුද්ධ ශාසනයේ තිබුණා. එනිසා ස්වාමින් වහන්සේලා අතරින් අඩුපාඩුවක් වැරද්දක් සිද්ධ වුණොත් එලවා දැම්මේ නැහැ, බැන වැදුනේ නැහැ, නිന്ദා අපහාස කරලා පිළිකුල් කරලා බැහැර කළේ නැහැ. අනුකම්පාවෙන් කොහොම හරි එයා හදා ගන්නට ඒ ස්වාමින් වහන්සේ මේ භික්ෂුව නැමත සීලයක පිහිටුවලා, ගුණයක පිහිටුවලා, විනයක පිහිටුවලා හදා ගන්නට උත්සාහවත් වුණා ඒ ඉතිහාසයේ හිටපු මහා ස්වාමින් වහන්සේලා. එනිසා මේ බුදු සසුන මෙච්චර කාලයක් නොමැකීමේ ලෝතලේ පැවතුණා. භික්ෂුන් වහන්සේ කෙනෙක් සට්ඨෝ මායාවී කියන මේ දුර්ගුණ තිබුණොතින් එයාගේ හැසිරීම නිසා වාද විවාද ඇති වෙලා පෙරකීසේම එය දෙවි මිනිසුන්ට අනර්ථය පිණිස, අලාභය පිණිස පවතිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා පාපිච්ඡෝ හෝති මිච්ඡාදිට්ඨි. පාපී අදහස් දෙනවා. නොඑක් මිසදිටු අදහස් ගන්නවා භික්ෂූන් වහන්සේලා. අන්නේ පාපී අදහස්, මිසදිටු අදහස් ගත්තාම එව්වයින් අනතුරුව තම ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරන්න ගත්තාම, ඒ අත්ව ඒවා අදහා ගන්න ගත්තාම ඔන්න නැවත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර අරබුද්ධ ප්‍රශ්න ඇති වෙනවා. එකම ධර්මය පිවිතුරුව තිබියදී ඒ ධර්මයේ විවිධ විසම ආකාරයෙන් තෝරන්නට ගිහිල්ලා වාද විවාද ඇති කර ගන්නවා. පිරිසිදු පැහැදිලි ශාන්ත ඉතිහාසයක් අපට තිබියදී ඒ දේවල් විකෘති කරන්න ගිහිල්ලා ප්‍රශ්න ඇති කර ගන්නවා. ඒ විවාදයන් ජන සමාජයේ බොහෝ දෙනාට දුක පිණිස පවතිනවා. කිසිදාක එහෙම කරන්න හිතන්නවත් එපා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මිසදිටු අදහස් ගත්තොත්, පාපී අදහස් ගත්තොත් කෙලවර වෙන්නේ කුමකින්ද? සතර අපා දුකටපත් වෙලා. පෙරසේම ඒ භික්ෂූන් වහන්සේලා තමන්ගේ දායකයෝ, ඒ ඇසුරු කරන අය, මේ සියලු දෙනාටත් මේ විසම දෘෂ්ටීන් පතුරුවල හැරලා මුළු ජන සමාජයක් අනතුරේ හෙලනවා. එනිසා ඒ දේවල් දුරු කළ යුතුමයි. හයවන විවාදයට මුල්වන කාරණය තමයි සන්දිට්ඨි පරාමාසී හෝති ආධානගාහි දුප්පටි නිස්සග්ගී. තමන්ගේ අදහසම, තමන්ගේ දෘෂ්ටියම, තමන්ගේ ප්‍රකාශයම දැඩි ලෙස අල්ලා ගන්නවා. කරුණු සහිතව කොච්චර කියලා දුන්නත් සයන් දිට්ඨමේව පරාමසති. තමන් කියන දේමයි අල්ලගන්නේ. ආධානක් ගාහීති දල්හක් ගාහි, දැඩි ලෙස ඒ දේ අල්ල ගන්නවා. දුප්පටි නිස්සග්ගී නසක්කා හෝති ගහිතං විස්සජ්ජාපේතුම්. කොච්චර කිව්වත් සත්‍ය කරුණු මතු කළා දුන්නත් පිළිගන්නේ නැහැ. හරියට කිඹුලෙක් යමක් අල්ලගත්තට පස්සේ අතහරින්න නැතුව දැඩි ලෙස අල්ලගන්නේ. අන්න ඒ වගේ මේ ආධානක් ගාහි පුද්ගලයා, භික්ෂුවක් වේවා, ගිහි කෙනෙක් වේවා, කොච්චර කරුණු සහිතව කියලා දුන්නත්, දහමේ විනයේ මේ තියෙන දෙයක් කියලා දුන්නත් පිළිගන්නේ නැහැ. ඒවං අම්මහාකං ආචාර්යෙහි කතිතං ඒවං අම්මෙහි සුතං. අපේ ගුරුවරු අපිට මෙහෙමයි කියලා තියෙන්නේ කියලා ධර්මයක් වුණත් අධර්මයක් වුණත් දැඩි ලෙස අල්ලා ගන්නවා. ධර්මය නම් දැඩි ලෙස අල්ලා ගත්තා කියලා වරදක් වන්නේ නැහැ, වාද විවාද කරන්න යන්නේ නැත්නම්. හැබැයි අධර්ම කාරණයක් දැඩි ලෙස අල්ලා ගත්තොත් වාද විවාද කරන්න යන කෙනෙකුට හෝ නොයන කෙනෙකුට හෝ දෙදෙනාටම අනර්ථය පිණිසමයි, අලාභය පිණිසමයි හේතු වෙන්නේ. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් මහා අනුකම්පාවෙන් තම ශ්‍රාවකයන්ට දේශනා කොට වදාළේ විවාදයට මුල්වන මේ කරුණු 6 ජීවිතේ පේන්න තියෙනවා නම් කොතනක හරි අංශු මාත්‍රයක් හෝ දුරු කරන්න මහණෙනි තියාගන්න එපා. වාදයට කරුණක් ඇති වුණොත්, විවාදයට කරුණක් ඇති වුණොත් හිත ඇතුලේ ඇති වෙනවා ඇතැම් වෛර සිතුවිලි, තරහ සිතුවිලි, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි. ඒවා වචන බවට, කාය කර්ම බවට පත් වෙන ඉඩ තබන්න නැතුව දුරු කරන්න බලන්න. යම් ගිහි ජීවිතවලත් එහෙමයි. ඇති වෙන්නට පුළුවන් මේ විවාද මුල්. යම් පවුලක නිවසක
අම්මා තාත්තා අතර, දෙමව්පියෝ දරුවෝ අතර, සහෝදර සහෝදරියන් අතර වාදයක් ඇති වුණොත් ඒ වාදයේ දිගින් දිගට ගමන් කරලා මහා ව්‍යසනයන් සිද්ධ වෙනවා. මහා අර්බුද සිද්ධ වෙනවා. මොන තරම්නම් හිංසනයන් ලෝකෙ එහෙම සිද්ධ වෙනවද? හිත මිතුරන් අතර වාද විවාද ඇති කරගෙන කී දෙනෙක් නම් ලෝකේ අවාසනාවන්ත ලෙස ජීවිත වලින් සමුගන්නවද? ඒ වගේම ගුරුවරුන් අතර, මේ ජන සමාජයේ ජීවත් වන මිනිසු අතර පිල් බෙදිලා වාද විවාද ඇති කරගෙන එක දවසකට මැරෙන පිරිසකින් කී දෙනෙක් නම් නිරේ වැටෙනවද? මේවා නොපෙනෙන නිසාමයි මිනිසු වාද කරන්නේ. නොපෙනෙන නිසාම ඔවුනොවුන්ට බැනවදින්නේ. නොපෙනෙන නිසාම ඔවුනොවුන්ගේ අඩුපාඩු හොයමින් ප්‍රසිද්ධියේ වේවා අප්‍රසිද්ධියේ වේවා ඒවා ගැනම කතා කරමින් වටිනා මිනිස් ජීවිතය නම් වූ උදාර උතුම් මොහොත මකා දමා ගන්නේ. එනිසා ක්‍රෝධය විවාදයට හේතුවක්, බද්ධ වෛරයේ විවාදයට හේතුවක්, ගුණමකන ස්වභාවයේ විවාදයට හේතුවක්, ඉරිසියාව මසුරුකම විවාදයට හේතුවක්, කපටිකම විවාදයට හේතුවක්, පාපී අදහස් මිසදිටු විවාදයට හේතුවක්, දැඩි ලෙස තම දෘෂ්ටිය අත් නොහැර අල්ලා ගැනීම විවාදයට හේතුවක්. එමගින් මෙලොවට පරලොවට තමන්ටත් අනුන්ටත් දෙවියන් සහිත ලෝකයටත් වන්නේ අලාභයක්මයි. මේ වගේ කරුණු තම ජීවිතේ යාන්තමින් හෝ පේන්න තියෙනවා නම් ඒ බඳු පාපී සිතුවිල්ලක් උපදිනකොටම ඒ නැති කරගන්නට ඔබ උත්සාහවත් වෙන්න. ඔබ හිතන විදිහ මත, ඔබේ උදාර ගුණධර්ම වැඩිම මත මේ උතුම් බුදුසසුන තව බොහෝ කලක් මේ මිහි මණ්ඩලේ මහ පොළවේ පවතිනවා. එනිසා ගිහි පැවිදි අපි සියලු දෙනාම මොනම කාරණයක් ඉදිරියේදීවත් වාද විවාද නොකර සිටීමට වග බලා ගත යුතුයි. අවශ්‍ය තැනක ඊතා ශාන්ත ක්‍රමයකින් සාකච්ඡා කරලා කරුණා මෛත්‍රියෙන් අපි අපේ දියුණුව පතමින් මේ දේ කරමුයි කියලා සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳ ගන්නට ඕන. ඒ සාකච්ඡාව නපුරු වචන හුවමාරුවක් නොවිය යුතුයි. ඒ සාකච්ඡාව තව කෙනෙක් හෙලා තලා පෙලා කතා කිරීමක් නොවිය යුතුයි. අපි හැමෝම මනුස්ස ලෝකෙට ආපු අය. අපි හැමෝටම මහා පිනක් තියෙනවා මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස. ඒ වටිනාකම බුදුරජාණන් වහන්සේ අපට ලබා දුන්නා. ඒ දේ හොඳට සිතින් දරාගෙන බුදුරජාණන් වහන්සේ කවදාකවත් වචනයකින්වත් වාද විවාද කිරීම අනුමත කළේ නැහැ. ශාන්ත සුන්දර ජීවිතයක් ගත කරපු මේ විශ්වයේ පහළ වූ අසහාය මුනි රජුන් අපේ බුදුරජාණන් වහන්සේ ඒ මුනි රජුන්ගේ ශ්‍රාවකත්වයේ තුල මොනතරම් ශාන්තියක් ලෝකයට ලැබිය යුතුද? ඒ ශාන්තිය ඔබ මා මේ ලෝසතුන්ට ලබා දෙනවද කියන මේ කාරණය ඔබම ඔබෙන් විමසා බලන්න. අද මේ උතුම් ධර්ම කතාවෙන් ඔබට කියා දුන් උදාර උතුම් පාඩම තමයි විවාදයට හේතු වන කිසි දෙයක් ජීවිතය තුළ අභ්‍යන්තරේ හදවතේ ඇති කරගන්න එපා. ඒ සියල්ල දුරු කළා දාන්න. සැබවින්ම විවාදයට හේතු වන්නේ කෙලෙස් කුණුමයි. කෙලෙස් කුණු ප්‍රහාණය වූ දාට නෑ වාද විවාද හටගන්නේ. මහා ශාන්තියක් සාමයක් අභ්‍යන්තරයටත් බාහිරටත් දැක ගන්න දැනගන්න ලැබෙනවා. ඒ ශාන්තිය සාමය ලැබෙන්නේ කෙලෙස් ප්‍රහාණයෙන් මගඵල ප්‍රතිවේදයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. මේ උතුම් ධර්ම කතාවත් ඔබ සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා. කෙලෙස් ප්‍රහාණය පිණිසම හේතු වේවා. චිත්ත පාරිශුද්ධිය පිණිසම හේතු වේවා. උපශාන්ත ජීවිතේ ධාම් මිහිර විඳ ගන්නම හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා. මේ උතුම් ධර්ම කතාව සිද්ධ කරමින් ධර්මයේ ශ්‍රවණය කරමින් අප දෙපිරිසම ජනිත කරගත් මේ මහා පින දෙවියන් සහිත ලෝකයට අනුමෝදන් වේවා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලෙන් සියලු දෙනාටම මෙලොව පරලොව ශාන්තියම සැලසේවා කියලා මම ආශිර්වාද කරනවා.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.